මම මේ ඇවිල්ලා ඉන්නේ පානදුර සෙන්ට් ඇන්තනිස් ගර්ල්ස් ස්කූල් එකේ සෝෂල් එකට. අවසානයේ මිස් ඇන්තනීස් වින් කරේ කවුද කියලත් මේ වීඩියෝ එකේ අවසානයේ තියෙනවා. වැඩි කතාවලට යන්න නැතුව අපි වීඩියෝ එක බලමු. Oh my god! මම හිතුවේ බැච් එකේ ළමයි විතරයි ඉන්නේ කියලා. හැබැයි මම බලද්දී මම ඉගෙන ගත්ත A level class එකේ ටීචර්ස්ලා ගොඩාක් මෙතන ඉන්නවා. Oh my god! මේ ඉන්නේ මගේ A level class teacher මහේෂා මිස්. එතකොට අනිත් teacher ඉනෝකා මිස්. Oh my god! මම මෙතන නම් කතා වෙන්නේ ලොකු ඕපදූපයක්. ඒ තමයි මේ ඉන්නේ මම O level commerce paper එක ලියනකොට අපේ ක්ලාස් එකේ ඉඳපු ටීචර්. ඉතින් එදා දවසේ වෙච්ච දේවල් bla 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 bla. ටීචර් ක්ලාස් ඔය පොයිද කොයිද ගියේ ඔය හරිය ලස්සනයි ඒක මේ සිංගල් එක දිගට ඔව් රාජමීර පොයිද මන්නේ පොයිද හරිය ලස්සනයි ඒක හරිය නැචරල් මේ ඉන්නේ අපිට සිංහල උගන්වපු ටීචර් චූඩි ටීචර් නදීජා මිස්. මෙයා තමයි අපිට සිංහල රසාස්වාද ලස්සනට ලියන්න ඉගන්වුවේ. සහකාර විදුහල්පතිතුමියනි ආදරණීය ගුරු බෞතුනි අපේ ආරාධිත අමුත්‍යගෙන අවසරයි ආදරණීය දරුවනේ මම හිතන්නේ පුතාලට අද විශේෂ දවසක් සම්බන්ධ වෙච්ච පළවෙනි අවස්ථාව මේ මම මේ පොල් එකත් කරගෙන යන්න පුළුවන් එහෙමයි නේද ගහකට නගින්න උනත් පුළුවන් කට්ටිය තමයි ඉන්නේ ඒක නිසා තමයි මම හැමතිස්සෙම පුතා කියන වචනේ කියන්නේ මේ අවස්ථාව ගැන මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ගරු විදුහල්පතිතුමිය මෙතන නැහැ ඒක නිසා තමයි මම හිතන්නේ මට අවස්ථාව ලැබෙන්නේ නැත්තේ
කතා කරන්න පුළුවන් ශක්තිය. ඒ වගේම තමන් මොන ඇඳුම ඇඳගෙන හිටියත් තමන්ගේ තියෙන කම්ෆර්ටබල් එක. තමන් කොහොමද ඒ ඇඳුම ඇඳගෙන ඕන එකක් ඇඳගෙන හිටියත් තමන්ට කම්ෆර්ටබල් විදියට ඉන්නේ කොහොමද හැසිරෙන්නේ කතා කරන විදිහ ඒ දේවල් පිළිබඳව තමයි අපි අවධානය යොමු කරේ. ඉතින් අපි තෝරලා තියෙන තුන් දෙනෙක් අපි බලමු. ඔයාලට උත්තර දීපු නැති කවුරු හරි ඉන්නවද? කලින් රවුන්ඩ් වලදී. ඔයා උත්තර දුන්නා නේ? එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් ගන්න. අනික කනව උත්තර දුන්නා නේ? ඔය දුන්නේ නැද්ද? උත්තර දීපු නැති කට්ටිය ඉන්නේ ඉස්සරහට. ගොඩක් ඉන්නවා නේ? පහක් ඉන්නවා. විශේෂයෙන්ම කලර්ස් මැච් කරලා තියෙන විදිය hair එක ඒ වගේම ජුවලරිස් ඔයාලා කස්ටියම් එකට මැච් වෙන්න දාලා තියෙන ජුවලරිස් මොනවද කස්ටියම් එකේ නීට් එක කොහොමද ඒ හැමදේම බලලා තමයි අපි මේ තුන්දෙනාම සිලෙක්ට් කරේ. බෙහෙවින් ස්තුතියි.
ස්තුතියි ඔබ සියලු දෙනාට. ධනංජා අපි දන්නවනේ අපේ ඉස්කෝලේ ළමයින්ට ගොඩාක් දක්ෂතා තියෙනවා. ඉතින් සමහර වෙලාවට හොඳට නගන්න කියලා සමහර වෙලාවට සිංග දෙයක් පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ යාළුවෝ අපි දැන් පවත්වන්නේ